ඔස්ට්‍රේලියාවේ ග්‍රොසරි ෂොපිං වලට සතියකට කොයි වගේ වියදමක් යනවද? ඒ වගේම පාර්ට් ටයිම් ජොබ් එකක් කරන, එහෙම නැත්නම් ඔස්ට්‍රේලියාවේ අවම වැටුප ගන්න කෙනෙක්ට තමන්ගේ සැලරි එකෙන් කොයි වගේ ප්‍රමාණයක් ග්‍රොසරීස් වලට වියදම් වෙනවද කියලා දැනගන්න මාත් එක්ක අද වූල්වර්ත්ස් එකට යමු. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඕගොල්ලන්ට පෙන්නන්නම් වූල්වර්ත්ස් එකේ අපිට එදිනෙදා ගන්න ඕන වෙන බඩුවල ගණන් කොයි වගේද? ඒ වගේම ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට, එහෙම නැත්නම් ළඟදී ඔස්ට්‍රේලියාවට ආපු කෙනෙක්ට මම මේ වීඩියෝ එකේ ටිප්ස් අරගෙන එන්නම් ඕගොල්ලෝගේ ග්‍රොසරි ෂොපිං වල වියදම අඩු කරගන්න පුළුවන් විදි මොනවද කියන එක. ඒ වගේම මම වූල්වර්ත්ස් එකට විශේෂයෙන්ම යන්නේ ඇයි කියන එකයි මම මගේ ග්‍රොසරි ෂොපිං වියදම අඩු කරගන්න විදිය ගැනයි ඕගොල්ලන්ට කියලා දෙන්නම්. මේ විදිහට පැක් කරලා නැති මෙහෙම ලූස් තියෙන අයිටම්ස් වල මේ ප්‍රයිසස් ගහලා තියෙන්නේ කිලෝ එකට තියෙන ගාණ කීයද කියන එක. ඉතින් මේ පළතුරු වල ගණන් නම් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. සමහර කාලවලදී ගොඩාක් අඩු වෙනවා, සමහර කාලවලදී සමහර පළතුරු ගණන් වැඩි වෙනවා. ඉතින් මේ දවස්වල තියෙන ප්‍රයිසස්. මෙහි ග්‍රොසරීස් ගන්න ඔයගොල්ලන්ට වූල්වර්ත්ස් එක තියෙනවා, කෝල්ස් එක තියෙනවා, එහෙම නැත්නම් LD එක තියෙනවා. ඉතින් මේ තුන ගත්තහම LD එකේ තමා සාමාන්‍යයෙන් බඩුවල ගණන් ගොඩක්ම අඩු. කෝල්ස් එකයි වූල්වර්ත්ස් එකයි ගත්තහම සාමාන්‍ය එකම ප්‍රයිස් රේන්ජ් එකට තමා යන්නේ. ඒ වගේම කෝල්ස් එකේ වූල්වර්ත්ස් එකේ ගත්තහම ගොඩක් වෙලාවට එකම බ්‍රෑන්ඩ්ස් තියෙනවා. හැබැයි LD එකේ තියෙන බ්‍රෑන්ඩ්ස් කෝල්ස් එකේ වූල්වර්ත්ස් එකේ නෑ. ඊට වඩා වෙනස් බ්‍රෑන්ඩ් එකක් තමයි හුඟක් වෙලාවට LD එකේ තියෙන්නේ. ඉතින් මම ෂොපින් කරන්න ගොඩක් වෙලාවට වූල්වර්ත්ස් එකට එනවා. මොකද මට ඩිස්කවුන්ට් එකක් තියෙනවා මේකෙන්. මම ඒ ගැන විස්තර ඕගොල්ලන්ට වීඩියෝ එක අන්තිම හරිය කියන්නම්. ඉතින් ළඟදී ඔස්ට්‍රේලියාවට ආපු කෙනෙක් ඉන්නවා නම්, එහෙම නැත්නම් එන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලන්ටත් මේ වූල්වර්ත්ස් එකේ මම ඒ ගන්න ඩිස්කවුන්ට් එක try කරලා බලන්න පුළුවන්. මම ඕගොල්ලන්ට කිව්වනේ ඔස්ට්‍රේලියාවේ අවම වැටුපක් ගන්න කෙනෙක්ට කොයි වගේ වියදමක් ග්‍රොසරීස් වලට යනවද කියලා මම කියන්නම් කියලා. ඔස්ට්‍රේලියාවේ මේ ජූලි මාසේ ඉඳන්, ඒ කියන්නේ 2026 මේ අලුත් ෆයිනෑන්ෂල් ඉයර් එකේ ඉඳන් ගත්තහම අපි ෆුල් ටයිම් වැඩ කරන, ඒ කියන්නේ පැය 38ක් සතියකට වැඩ කරන කෙනෙක්ගේ අවම වැටුප $1,490ක් කියලා නම් කරලා තියෙනවා. ඒ කියන්නේ පැයකට $26.44ක් හම්බ වෙනවා. ඒ වගේම කැෂුවල් පාර්ට් ටයිම් ජොබ් එකක් කරන කෙනෙක්ට පැයකට $33ක් වගේ හම්බ වෙනවා. ඉතින් මේක තමයි මේ ෆයිනෑන්ෂල් ඉයර් එකේ ඉඳන් ඔස්ට්‍රේලියාවේ අවම වැටුප වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. මම අන්තිමටම ඕගොල්ලන්ට කියන්නම් ඕගොල්ලන්ට හම්බ වෙන සැලරි එකට ඒකෙන් කොච්චර ප්‍රමාණයක් ග්‍රොසරීස් වලට සතියකට වියදම් වෙනවද කියලා. කැරට් කිලෝ එකක් මෙහෙම ලූස් ගන්නවා නම් $2.60ක් වෙනවා. මේ මෙතන මේ පැක් කරලා තියෙන එකක් $2.40යි. මේ පැකට් එකක කැරට් කිලෝ එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ නම් අල මේවා කිලෝ එක වොෂ් කරපු එක $5යි, වොෂ් කරපු නැති එක $4.70යි. ලූණු රතු පාට එක $5.50යි. මේ දුඹුරු පාට එක $4.20ට තියෙනවා.
තක්කාලිත් මෙහි එක එක ගණන් වලට එක එක වර්ග තියෙනවා. ඉතින් සමහර ඒවා ඩොලර් 8ක් වගේ වෙනවා. සමහර ඒවා ඩොලර් 3ට වගේ තියෙනවා. ඒවා එක එක වර්ගවල හැටියට ඉතින් ගාණ වෙනස් වෙනවා. මේ තියෙන්නේ මීට් ටෑල් එක. ඉතින් මෙතන තියෙන්නේ මේ විදිහට ඔක්කොම මෙහෙම පැක් කරපු මීට් අයිටම්ස් තමයි. හැබැයි ඕගොල්ලන්ට වෙනමම ගන්න පුළුවන් වූල්වර්ත්ස් එකේ වෙනමම කවුන්ට් එකක් තියෙනවා, මීට් කවුන්ට් එකක් නැත්නම් බුචර් එකක්. ඉතින් එතනින් ඕගොල්ලන්ට වෙනමම ෆ්‍රෙෂ් මීට් ගන්න පුළුවන් මෙහෙම පැක් කරපු නැති ඒවත්. මේ තියෙන්නේ චිකන් බ්‍රෙස්ට් බල්ක් පැක් එකක්. ඉතින් මෙතන කිලෝ සාමාන්‍යයෙන් 1.5ක් වගේ තියෙනවා. මේ වගේ එකක් ඩොලර් 17ක් 16ක් ඒ වගේ වෙනවා. ඒ තියෙන වේට් එකේ හැටියට. ඉතින් මෙතන තියෙන්නේ බේකරි අයිටම්ස්. මේ තියෙන මේ ස්පෙෂල් පාන් ಜಾති තමයි මෙතන තියෙන්නේ. මේවා නම් ඩොලර් මේ වගේ 7ක් 6ක් ඒ වගේ වෙනවා. තව වෙනමම පාන් තියෙන සෙක්ෂන් එකක් තියෙනවා. මම ඒකත් ඔයගලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ ෆුල් ක්‍රීම් මිල්ක් එක. මේක ලීටර් 2 පැක් එක ඩොලර් 3.55ක් වෙනවා. ඉතින් වූල්වර්ත්ස් එක එහෙම නැත්නම් කෝල්ස් එක ගත්තාම ගොඩක් වෙලාවට ඒගොල්ලෝ සමහර ප්‍රොඩක්ට්ස් හිටපු ගමන් half price එහෙම නැත්නම් 40% off ඒ වගේ දානවා. ඉතින් මේ බටර් එක අද 20% off දාලා තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නේ මේ වගේ ඩිස්කවුන්ට් තියෙනකොට අපි එදිනෙදා අපිට අවශ්‍ය වෙන බඩුවලට ඒ වගේව ඒ ඩිස්කවුන්ට් තියෙන වෙලාවට අරගෙන තියාගන්නවා. ඉතින් එහෙම වුණාම ඕගොල්ලන්ට ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තියෙන සෑන්ඩ්විච් බ්‍රෙඩ් එක ඩොලර් 2.80ක් වෙනවා.
ඒ වගේම මෙතන එක එක ජාතියේ පාම් වර්ග තියෙනවා එක එක ගණන් වලට. මම ඔයගලන්ට කලින් කිව්වනේ LD එකේ බඩු ගණන් අඩුයි කියලා. ඇත්තටම අපි ගන්න ඔය අල ලූණු එහෙම නැත්නම් එළවලු ಜಾති වගේ පැක් කරපු නැති බල්ක් කිරලා ගන්න ඒවා ගත්තාම ඒවා ඇත්තටම හුඟක් ගණන් අඩුයි LD එකේ. හැබැයි අපි ගත්තොත් මේ වගේ පැක් කරලා තියෙන අයිටම්ස් ඒවත් LD එකේ තියෙන බ්‍රෑන්ඩ් එක ගොඩක් වෙලාවට ගාණ අඩුයි Woolworths එකේ තියෙන බ්‍රෑන්ඩ් එකට වඩා. හැබැයි Woolworths එකේ බ්‍රෑන්ඩ් 50% off හරි එහෙම නැත්නම් මෙන්න මෙහෙම ඩිස්කවුන්ට් එකක් හරි දාලා තියෙනවා නම් ඒ වෙලාවට ඒක LD එකට වඩා ගාණ අඩු වෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ ඩිස්කවුන්ට්ස් තියෙන වෙලාවල් දැක්කහම ඒවා ඔයගොල්ලෝ එදිනෙදා පාවිච්චි කරන දේවල් නම් ඒ වෙලාවට ඒවා අරන් තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට ග්‍රොසරිස් වලට යන වියදම අඩු කරගන්න පුළුවන්. ඉතින් මෙතන බිත්තර තියෙනවා මේක දැන් 5.70ක් මේ Woolworths එකේ බ්‍රෑන්ඩ් එක. මෙතන බිත්තර 12ක් තියෙනවා එක්ස්ට්‍රා ලාර්ජ් එක. ඒ වගේම ඉතින් මේ තියෙන එක එක බ්‍රෑන්ඩ්ස් වල එක එක ගණන්. මම අද වීඩියෝ එකේ Woolworths එකේ හැම අයල් එකකම යන්නේ නැහැ. ඕගොල්ලන්ට වීඩියෝ කරේ සාමාන්‍යයෙන් අපිට එදිනෙදා අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය බඩු ටිකක් තමයි. ඉතින් මේ තියෙන්නේ පිටි කිලෝ එකේ පැක් එක. මේ පැක් එක $10.50ක් වෙනවා. මෙන්න මේ කොෆි සැෂේ සැරින් සැරේට Woolworths එකේ ප්‍රයිස් දානවා half price කරලා. ඉතින් ඒ වගේ වෙලාවට ඒ වගේ දේවල් ඕගොල්ලන්ට අරන් තියාගන්න පුළුවන්. මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් උයන්න ඕන වෙන ඔක්කොම තෙල් ಜಾති. ඉතින් සාමාන්‍යයෙන් $4කට 5කට ඒ වගේ ගණන් වලට ඕගොල්ලන්ට vegetable oil ඒ වගේව ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ ඔක්කොම ස්පයිසස් ಜಾති ටික. ඉතින් ඕගොල්ලන්ට මේ ස්පයිසස් ගන්න නම් Woolworths එකෙන් ගන්න ඕනේ නැහැ. හුඟක් වෙලාවට ඕනෙම තැනක ඒෂියන් ග්‍රොසරි ස්ටෝර්ස් තියෙනවා. එහෙම නැත්නම් සමහර තැන්වල ශ්‍රී ලංකන් කඩක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවට ගිහාම ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ඕනේ දිනෙදා 3-5 මිරිස් ඒ වගේ ಜಾති. මේ වීඩියෝ එකේ මම ඕගොල්ලන්ට කොස්මැටික් ಜಾති නම් මුකුත් පෙන්වන්නේ නැහැ. මම කලින් ගෙනාපු වීඩියෝ එකක් තියෙනවා තනිකරම කොස්මැටික් අයල් එකේ කරපු. ඉතින් ඒ වීඩියෝ එක ගිහිල්ලා බලන්න. එතකොට ඕගොල්ලන්ට ඒ වගේ ප්‍රයිසස් දැනගන්න පුළුවන්.
මෙතන හාල් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ හාල් වල ගණන්. මේ හාලුත් ඕගොල්ලොන්ට අර ඒෂියන් ස්ටෝර්ස් වලට ගියාම ඒවෙන් ගන්න පුළුවන් ඕනනම්. එහෙම නැත්නම් මේ වූල්වර්ත්ස් එකෙන් ගන්න පුළුවන්. ඉතින් මම ඕගොල්ලන්ට කිව්වනේ මම ඩිස්කවුන්ට් එකක් ගන්න විදිහ ගැන ඕගොල්ලන්ට කියන්නම් කියලා. ඉතින් මේක ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට ඒ වගේම ළඟදී ආපු කෙනෙක්ට මං හිතනවා වැදගත් වෙයි කියලා. ඉතින් මං ඕස්ට්‍රේලියාවට ආවහම මුලින්ම ගත්තේ වූල්වර්ත්ස් එකේ තියෙනවා සිම් එකක්. අන්න ඒ සිම් එක තමයි මම ගත්තේ. ඉතින් ඒ සිම් එක ඇත්තටම හොඳයි. ඒකේ නෙට්වර්ක් කනෙක්ෂන් එකත් හොඳයි. ඒ වගේම මේ සිම් එකේ විශේෂ වාසියක් තියෙනවා. අපි වූල්වර්ත්ස් එකේ shopping කරනකොට හැම මාසෙකම 10%ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා එක පාරක් ඒ සිම් එකට. ඉතින් ඒක නිසා මම ගොඩක් වෙලාවට shopping කරනකොට අපිට අවශ්‍ය ඒ කියන්නේ expire වෙන්නේ නැති හැම සුමානකම ගන්න ඕන වෙන්නේ නැති જાති තියෙනවානේ. අන්න ඒ වගේ දේවල් ඔක්කොම මාසෙක එක බිලකට දාගන්නවා. ඒ කියන්නේ අපිට මොකද රෙදි හොදන්න ඕනේ ඩිටර්ජන්ට්, ඒ වගේම ඔය ෂැම්පූ වගේ ඒවා ගන්නවා නම්, ඒ වගේම පිටි පැකට් එකක් වුණත්, ඒ වගේ දේවල් ඔක්කොම එක මාසෙක එක සතියකට දාගන්නවා. එතකොට ඒ සතියට මම අර 110 ඩිස්කවුන්ට් එක යූස් කරනවා. එතකොට ගොඩාක් ගාණ අඩු කරගන්න පුළුවන් අපිට ග්‍රොසරි shopping වලට යන වියදම. ඉතින් දැන් මං කියන්නම් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් කොයි වගේ වියදමක් යනවද කියලා ග්‍රොසරි shopping වලට. ඉතින් සාමාන්‍යයෙන් සතියකට ඩොලර් 50ක් 70ක් වගේ වියදමක් යනවා ග්‍රොසරි shopping වලට. මම මේ කියන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා අත්‍යවශ්‍ය වෙන බඩු අරගෙන ජීවත් වෙන කෙනෙක්ට. ඉතින් තනි කෙනෙක්ට තමයි මේ ගාණ යන්නේ. ඉතින් ඕගොල්ලෝ දෙන්නෙක් නම් එහෙම නැත්නම් ෆැමිලි එකක් නම් ඒ වගේ ගාණ වෙනස් වෙනවා එතකොට. ඒ වගේම සමහර මාසවල ඊට වඩා චුට්ටක් වැඩිපුර යනවා. මොකද අපි දැන් ඔය ෂැම්පූ ඩිටර්ජන්ට් ඒ වගේ ඒවා ගත්තාම ඒවා ඇත්තටම එක මාසක ගත්තාම ඒක ඊළඟ මාසේ ගන්න ඕන වෙන්නේ නැහැ. එහෙම ඒවා මාසෙන් මාසෙට ගන්න ඕන දේවල් නෙමෙයි. ඉතින් ඒක නිසා සමහර මාසවල සමහර වෙලාවට ඩොලර් 100කට කිට්ටු වෙන්න යනවා. ඉතින් අර මං කලින් කියපු 10% ඩිස්කවුන්ට් එක ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් එක සතියක. ඒ සතිය අර ගොඩක් වියදම් යන බඩු ටික ඔක්කොම එකපාර ගන්න පුළුවන්. ඉතින් මං කලින් කිව්ව විදිහට ඕස්ට්‍රේලියාවේ අවම වැටුප සතියකට ඩොලර් 1000ක් තමයි යන්නේ. එහෙම නැත්නම් කැෂුවල් කරන කෙනෙක්ට පැයකට ඩොලර් 33ක්. එහෙම නැත්නම් ෆුල් ටයිම් කෙනෙක්ට ඩොලර් 26ක්. ඉතින් මේ විදිහට ගත්තහම ඇත්තටම පැය දෙකක වගේ වියදමක් තමයි යන්නේ. ඕගොල්ලන්ට ග්‍රොසරි shopping සතියකටම කරන්න වියදම යන්නේ. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලෝ ආසාවෙන් බලන්න ඇති කියලා. මම ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම් සතියකට එහෙම නැත්නම් මාසෙකට සම්පූර්ණ වියදම කොයි වගේද යන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න. ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.